හල්ලෝ කොල්ලනේ කොහොමද අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මගේ වීඩියෝ එකකට. ඉතින් මචං අදත් මම ඔයාලට සුපුරුදු පරිදි ගෙනල්ලා තියෙන සුපිරිම අප්කමින් ඉවෙන්ට් එකක් ගැන. ඉතින් මචං මේ ඉවෙන්ට් එක 100%ක්ම ෂුවර් ඉවෙන්ට් එක මචං. ගිය පාරේ මගේ අතින් පොඩි මිස්ටේක් එකක් වෙලා තියෙනවා. මං ඉවෙන්ට් එකේ ඩේට් එක මට චුට්ටක් පැටලිලා දෙනවා. අනේ ඒකට මචංලා සෝරි වෙන්න ඕනේ. අපි බලමු අද මොනවද මං ගෙනල්ලා තියෙන සුපිරිම අප්කමින් ඉවෙන්ට් එක කියලා. එහෙනම් මචං වැඩි කතාවක් නැහැ. අපි යමු වීඩියෝ එකට. Let's go. හරි මචං මම මුලින්ම තෝරගත්තේ සුපිරි ටොප් අප් ඉවෙන්ට් එක. ඉතින් මචං මේ ටොප් අප් ඉවෙන්ට් එකේ ඩයමන්ඩ් 180ක් ටොප් අප් කරාම ඔයාලට මෙන්න මේ වෝල් ස්කින් එක ගන්න පුළුවන්. ඒ වගේම ඩයමන්ඩ් 300ක් ටොප් අප් කරාම මේ සපත්තු දෙක වගේම ඩයමන්ඩ් 400ක් ටොප් අප් කරාම මේ කලිසම ගන්න පුළුවන්. ඉතින් මචං ඒ වගේම ඩයමන්ඩ් 600ක් ටොප් අප් කරාම සුපිරි ෆීමේල් ටී-ෂර්ට් එක ගන්න පුළුවන්. ඒ වගේම මචං ඩයමන්ඩ් 800 මේ වාසි කැප් එකත් අරගන්න පුළුවන්. ඔන්න ඩයමන්ඩ් 1500ට ප්‍රොෆයිල් බැනර් එකයි ප්‍රොෆයිල් පිච් එකයි දෙකම අරගන්න පුළුවන්. හරි මචං මං ඊළඟට තෝරගෙන තිනවා තවත් සුපිරි බණ්ඩල් දෙයක්. ඉතින් මචං මේ බණ්ඩල් එක පට්ටම ඩිසයිනින් විදියට කරලා තිනවා. ෆ්‍රී ස්ටයිල් දාලා සෙල්ලම් කරන කොල්ලන්ට පට්ටම පදිරි. ඒ වගේම මේකේ ටී-ෂර්ට් එකත් වෙනම ඩිසයින් එකක්, කැප් එකත් පට්ටමලයි. ඒ වගේම මචන්ලා මේකේ එනවා සුපිරිම ෆීමේල් බණ්ඩල් එකක්. මේ තියෙන්නේ බණ්ඩල් එක. මේකත් ඉතින් ආයි සුපිරියටම මැච් වෙනවා. ආයි ෆ්‍රී ස්ටයිල් දාලා කොල්ලන්ට සුපිරියටම ගැලපෙනවා. මේ කොණ්ඩේම පට්ටම ගති. ඉතින් මචං මේ ඉවෙන්ට් එකත් ළඟදිම ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. හරි මචං මං ඊළඟට තෝරගෙන තියන්නේ කාලෙන් රිටර්න් කරපු සුපිරි නරුටෝ බණ්ඩල් ටික. ඉතින් මචං ඔයාලා සර්ප්‍රයිස් ඇති. ඔව් මේක ආයි රිටර්න් කරනවලු. මේකේ නිවුස් එකක් යනවා මේක ආයි රිටර්න් කරනවා කියලා මචං. ඉතින් මේ නරුටෝ බණ්ඩල් හතරට ඉතින් කැමති කට්ටිය ඩයමන්ඩ් ටික රෙඩි කරගෙන තියාගෙන ඉන්න. මේක නිවුස් එකක් විතරයි යන්නේ. සමහර විට මේක එන්න නැති වෙන්නත් පුළුවන්. ඉතින් මචං කෝකටවත් ඔයාලා ආසයි නම් මේවට ඩයමන්ඩ් ටිකක් රෙඩි කරගෙන ඉන්න. මේක ගැන හරියටම දැනගත්ත ගමන් ඉක්මනට ඔයාලට වීඩියෝ එකකින් අරගෙන එන්න. ඉතින් මචං මේ නරුටෝ ටෝකන් වීල් ඉවෙන්ට් එක හරි මචං මම ඊළඟට තෝරගෙන තින්නේ තවත් සුපිරි ටෝකන් වීල් ඉවෙන්ට් එක. ඉතින් මචං කලින් ඉන්කියුබේට් ආපු දෙකේ ෂොටි ස්කින් ටික ඔන්නයි රිටර්න් වෙනවලු. ඒ වගේම AC80 ස්කින් ටික. ඉතින් මචං මේක හරියටම සැප්තැම්බර් මාසයේ 13 වෙනිදාට එවනවා. ඉතින් මචං දැම්ම ඩයමන්ඩ් ටික රෙඩි කරගෙන තියාගන්න කොල්ලු ටික. ඔන්න මචං ෂොටි ස්කින් ඉවෙන්ට් එකකුත් එනවා. ටිකක් කල් වුණාට ඔයාලට ඩයමන්ඩ් ටික රෙඩි කරගෙන ලෑස්තිලා ඉන්න පුළුවන්. හරි මචං මම ඊළඟට තෝරගෙන තියෙන තවත් සුපිරි ඉවෙන්ට් එකක්. ඉතින් මචං පරණ ඉන්කියුබේට් ආපු XM8 ටික ඔන්න ආයි රිටර්න් වෙනවලු. ඒ වගේම කට්ටිය ආසාවෙන් බලන් ඉන්න UMP ගන් ස්කින් ටිකත් ඔන්න මචංලා රිටර්න් වෙනවලු. හරියට මේක ඔක්තෝබර් 20 වගේ තමයි එනවා කියලා කියන්නේ. මචං ඩේට් පොඩ්ඩක් වෙනස් වුණොත් මම අනිවාර්යෙන් වීඩියෝ එකකින් ආයි අරගෙන එන්නම්. ඉතින් මචං දැම්ම ඩයමන්ඩ් ටික රෙඩි කරගෙන තියාගෙන ඉන්න කොල්ලනේ. හරි මචං මං ඊළඟට තෝරගෙන තියෙන්නේ තවත් සුපිරි ඉවෙන්ට් එකක්. ඉතින් මචං මේ කිට් එකට මම නම් 100%ක්ම ආසයි. මොකද කිව්වොත් මේකේ කැප් එක එහෙම පට්ටම පදිරි. ඒ වගේම මචං මේකේ මූණත් මාරම ගති. ඉතින් මචං මේ ඉවෙන්ට් එකත් එන්නේ හරියටම අගෝස්තු මාසේ 23 24 වගේ. ඩේට් මොකක් හරි වෙලා පොඩි මිස්ටේක් එකක්. ඒ කියන්නේ සාමාන්‍ය වේලස්සනින් වගේ આવොත් අනිවාර්යෙන් මම ඕගොල්ලන්ට වීඩියෝ එකකින් අරගෙන එන්න. ඉතින් මචං දැම්ම ඩයමන්ඩ් ටික රෙඩි කරගෙන තියාගන්න. සම්පූර්ණ ඉවෙන්ට් එකම කවර් කරන්න අනිවාර්යෙන් ඩයමන්ඩ් 3500ක් වගේ යයි මචංලා. ඉතින් අනිවාර්යෙන් ඩයමන්ඩ් ටික රෙඩි කරගෙන ඉන්න. හරි මචං මං ඊළඟට තෝරගෙන තියෙන තවත් සුපිරි ඇනිමේෂන් ඉවෙන්ට් එකක්. ඉතින් මචං මේක ෆෙඩර් වීල් තමයි එන්නේ. ඔයාලට අනිවාර්යෙන් මේ ඉවෙන්ට් එක සම්පූර්ණයෙන් කවර් කරගන්න ඩයමන්ඩ් 1600ක් වගේ යනවා. ලක් එක තිබ්බොත් අනිවාර්යෙන් මචංලට අඩුවෙන් වදී. ඉතින් මචං මේක හරියටම මේ මාසේ 27ත් 30ත් අතර එනවා. ඒ කියන්නේ මචං ජූලි මාසේ 27ත් 30ත් අතර. ඉතින් මචං දැම්ම ඩයමන්ඩ් ටික රෙඩි කරගෙන තියාගන්න. ඒක පට්ටම පට්ට ඇනිමේෂන් එකක්. හරි මචං මම ඊළඟට තෝරගෙන තියෙන තවත් සුපිරි ඇනිමේෂන් දෙකක්. ඉතින් මචං මේක එන්නේ මොකෝ ස්ටෝ එකකට. ඉතින් මචං අනිවාර්යෙන් ඩයමන්ඩ් 1600ක් වගේ යයි. පරණ ෆුට්බෝල් ඇනිමේෂන් එක ඔන්න ආයි රිටර්න් වෙනවා. අනේක ගන්න පුළුවන් ආස කොල්ලන්ට. ඒ වගේම පරණ තවත් සුපිරි ඇනිමේෂන් එකක් තමයි මේක. ඔන්න ඒකත් රිටර්න් වෙනවා. කොල්ලන්ට ගන්න පුළුවන්. දැම්ම ඩයමන්ඩ් ටික රෙඩි කරගෙන තියාගන්න. ඩයමන්ඩ් 1600ක් වගේ යනවා. එහෙනම් මචං බලමු අපි ඊළඟ එක. හරි මචං මම ඊළඟට තෝරගෙන තියෙන්නේ සුපිරි බ්ලඩ් මූන් ඉවෙන්ට් එක. ඔන්න මචං අර පරණ කිට් එක ලස්සනට රිටර්න් වෙනවලු. ඒ වගේම සුපිරි සොම්බි සම්බරාය එකත් ඔන්න රිටර්න් වෙනවලු. ඉතින් මචං අනිවාර්යෙන් සොම්බි සම්බරාය එක එක්ස්චේන්ජ් කරනවා නම් ටෝකන් 500ක්වත් යනවලු. ඒ වගේ ප්‍රමාණයකට තමයි එන්නේ. දැම්ම ටෝකන් තියනවා නම් ඉතින් ඉතුරු කරලා තියාගෙන ඉන්න.
මේක හරියටම අගෝස්තු මාසේ 10 වෙනිදාට එනවා. ඉතින් මචං දැම්ම ඩයමන්ඩ් ටික රෙඩි කරගෙන තියාගෙන ඉන්න. ටෝකන් තියනවා නම් ඒවත් තියාගෙන ඉන්න. ඉතින් මචං ඔන්න සොම්බි සමුරායිත් රිටර්න් වුණා. ඒ වගේම බනි ඊළඟට ඔන්න ගෝල්ඩන් ෂර්ට් එකත් රිටර්න් වෙනවා මචං. ඒකනත් විස්තරයක් මම අනිවාර්යෙන් දාන්නම්. එහෙනම් මචං දැනට ගිහිල්ලා එන්නම්. අපි මගේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් ලයික් කරන්න, කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මාව සබ් කරලා මට සපෝට් එකක් දෙන්න. එහෙනම් මචං අපි